අයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනාට. ඉතින් මුතු ටීවී channel එකට ඔයගොල්ලන්ව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද විශේෂ කාරණයක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ. ඉතින් හුඟක් කට්ටිය අහලා තියෙනවා, කියලා තියෙනවා පික්මී ඇප් එකේ ඇත්තටම මෙච්චර හම්බ කරන්න පුළුවන්ද? හයර් එන්නේ නැහැ. ඉතින් ඒවට එක එක විසඳුම් තියෙනවා. ඇත්තටම මම දන්න තරමින් නම් ඇත්තටම පික්මී ඇප් එකේ පික්මී තුලින් සාමාන්‍ය දවසම දුවන කෙනෙක්ට ඇත්තටම හම්බ කරන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට හිතා ගන්න බැරි තරමට හම්බ කරගන්න පුළුවන්. හැබැයි මේ හැමදේම තියෙන තමන් මත. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය තමන් හම්බ කරගන්න ඕනේ කියන එක තමන්ට ඒ කියන්නේ තමන්ට හම්බ කරන්න ඕනේ කියන එක තමන්ගේ හිතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තනම් පික්මී එහෙම දුවන්න බෑ. මොකද කම්මැලි කිසිම කෙනෙක්ට පික්මී දුවන්න බෑ. සාමාන්‍යයෙන් එන හැම හයරම කරන්න ඕනේ. ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්නම් මම දන්න තරමේ මට හිතන විදියට ඔයගලන්ට හයර් වැඩි කරගන්නත් ඔයාලට කොච්චර මුදලක් earn කරන්න පුළුවන්ද කියලාත් මම ඔයගලන්ට මට දැනන විදිහට මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් ඇත්තරම පික්මීගෙන් හම්බ කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි පළවෙනිටම මම මේ කියන ටික අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ. ඉතින් පළවෙනිම දේ තමයි Tamanට හොඳ දුරකථනයක් අතේ තියෙන්න ඕනේ. කියන්නේ අපි ඒකට කියන ඩිවයිස් එකක් කියලා. ඉතින් හොඳ ඩිවයිස් එකක් ඔය අතේ තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් Huawei phones වැඩිය රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් Android සාමාන්‍යයෙන් 12න් හෝ 13න් Android OS එක 12 හෝ 13ට වැඩි දුරකථනයක් තිබීම ඇත්තටම ඔයාලට ගොඩාක් වටිනා දෙයක්. මොකද සමහරක් කට්ටිය ගොඩාක් පරණ OS වලින් දුවන්න බලනවා. ඒත් සමහර එක වැඩ කරනවා, සමහර එක ඇත්තටම වැඩ කරන්නේ නැහැ. ඒත් සමහර චයිනීස් ෆෝනුත් තියෙනවා ෆීචර් not available කියලා වැටෙනවා. ඉතින් චුට්ටක් හොයලා බලලා හොඳ දුරකථනයක් ගන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔයාලට තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබෙන්නම ඕනේ. ඉතින් මේක තමයි වැදගත්ම දේ. මොකද සමහරක් කට්ටිය හිතන්නේ තමන්ගේ ගෙවල් පැත්තට මෙන්න මේ නෙට්වර්ක් එක තිබ්බට මේ නෙට්වර්ක් එක හොඳ ස්ට්‍රෙන්ත්ලි තිබ්බට හැබැයි ඇත්තටම ඔයගොල්ලෝ හයර දුවන පැතිවල ඒක ගොඩාක් අඩු වෙනවා මේ එක ඔයගොල්ලෝ පාවිච්චි කරන අන්තර්ජාල සම්බන්ධතා. ඉතින් තමන්ට සූටබල් වෙන හොඳ එකක් තෝරගන්න. මොකද නැත්තම් ඒක ඔයාලට ලොකු පාඩුවක් වෙනවා සමහරක් වෙලාවට. ඔයා ඉන්න ඔයා හයර් එකක් ගිහිල්ලා ඩ්‍රොප් කරන ලොකේෂන් එක තුල ඇත්තටම ඔයාගේ සිම් එකට ඉන්ටර්නෙට් නැත්නම් ඒ කියන්නේ සාමාන්‍ය 4G සිග්නල් වල 3G සිග්නල් වලත් නැත්නම් ඇත්තටම ඔයාට එන ආය ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඒක නිසා හොඳ සම්බන්ධතාවයක් කියන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන හොඳ සිම්පතක් තෝරගන්න අනිවාර්යෙන්ම. ඉතින් මට මේක මෙහෙමයි කියලා කියන්න බෑ. ඉතින් ඇත්තටම හොඳ අන්තර්ජාල ස්පීඩ් එකක් තියෙන කනෙක්ෂන් තියෙනවා ලංකාවේ. ඉතින් ඒකක් හොඳ එකක් තෝරගන්න බලන්න. ඊට පස්සේ සමහර කට්ටිය කරන ලොකුම වැරද්දක් තමයි Google Map එක හැර අනිත් map උත් install කරගන්නවා. ඒ කියන්නේ ඔය offline map, GPS map, tracking map ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් ඔයගොල්ලෝ මොකක් කට්ටිය install කරගන්න බලනවා. offline map එක එහෙම. ඉතින් මෙතනදී ඇත්තටම එහෙම වුණොත් එහෙම මේ يعني සමහරක් වෙලාවට ඔයගලන්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මේ හයර් එකක් යද්දී සමහරකට ගණන් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද මේ වෙන වර්ගයේ මැප් වර්ග ඉන්ස්ටෝල් කරගත්තොත්. මොකද Google Map එක සමහරකට නැවතුනොත් එහෙම අනිත් මැප් එකකින් ඔයාගේ ලොකේෂන්ස් දෙන්න යනවා. ඒතකොට ඔයාලට මෙතනදී ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි Google Map එක පමණක් හොඳට මතක තියාගන්න. Google Map එක පමණක් ඔයාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගන්න. තව එකක් තියෙනවා විශේෂම දෙයක්. Google Go Map එක ඉන්ස්ටෝල් කරගන්න එපා. Google Navigation Map එක පමණක් Play Store එකකින් ඉන්ස්ටෝල් කරගන්න. අනිත්
කිසිම මැප් වර්ගයක් ඔයාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියන්න එපා. ඊට පස්සේ අනිත් එක තමයි Google මැප් එක අනිවාර්යයෙන්ම අප්ඩේට් කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ අප්ඩේට් එක ඔටෝ දීලත් තියෙන සමහර කට්ටිය. ඉතින් මම නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ වැඩට එන්න කලින් චුට්ටක් ඔයගොල්ලෝ Google Play Store එකට ගිහිල්ලා බලන්න ඔයාගේ අප්ඩේට් එකක් මැප් එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් දුවන්නම් ඔයාලේ දුවන්න එපා. ඇත්තටම ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒක ඔයාලටත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් පුළුවන් තරම් පුළුවන් තරම් මැප් එක අප්ඩේට් කරලා දුවන්න බලන්න. මොකද ඒක ඔයාලට වටිනවා මැප් එක අප්ඩේට් වෙලා තියෙන එක. ඉතින් මේ ටික චුට්ටක් අනිවාර්යෙන්ම ඔයා බලන්න. ඊට පස්සේ අපි බලමු සාමාන්‍යයෙන් අපි අයර් වැඩිපුර ලබා ගන්න අපි කරන්න ඕනේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් මම දකින්න විදිහට මේක ඇත්තටම මේ පික්මේ ආයතනෙන් කියලා තියෙන දෙයක් නෙවෙයි. ඉතින් මම මගේ අත්දැකීම මත මට හිතන දෙයක් තමයි මම මේ දාලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට මීට වඩා වෙනස් අත්දැකීම් තියෙන්න පුළුවන්. ඉතින් මම මේ මගේ අත්දැකීම මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගැනීමක් තමයි මම මේ කරන්නේ. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ මත තියෙන්න පුළුවන්. ඉතින් මම හිතන විදිහට මේ අනිවාර්යෙන් පැය දෙකකට සැරයක් වගේ ඔයාගේ ෆෝන් එකේ පික්මි ඇප් එක ලොග් අවුට් කරලා ලොගින් කරන්නම ඕනේ. මොකද සමහරක් වෙලාවට ඔයගලන්ට හයර් වෙන්න නැති අවස්ථාවලදී ලොග් අවුට් කරලා ලොගින් කරපු ගමන් හයර් වෙන ප්‍රතිශතය අනිවාර්යෙන් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා අර ලොග් අවුට් ලොගින් කියන එක නම් අනිවාර්යයෙන්ම කරන්න බලන්න. මොකද සමහර කට්ටිය අද දවසේ වැඩ ඉවරුණාන් පස්සේ ඕෆ්ලයින් විතරක් දාලා ගෙදර ගිහිල්ලා ඔයාගේ වැඩේ ෆෝන් එක පැත්තකින් තියලා අනිත් දවසේ වැඩට එනවා ඔන්ලයින් දාගෙන. ඉතින් එහෙම කවදාවත් කරන්න එපා. ඉතින් හොඳම දේ තමයි ඔයාගේ වැඩ ඉවර නම් සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් ඔයා වැඩ කරන්නේ නැත්නම් දවසින් භාගයක් වැඩ කරන්නේ නැත්නම් ඩිවයිස් එක ලොග් අවුට් කරලාම තියන්න. ඉතින් ආයෙම එනකොට ලොගින් කරලා ඔයාගේ ඩිවයිස් එක ලොගින් කරලා ගන්න. ඉතින් ඊට අමතරව සාමාන්‍යයෙන් පැය දෙකකට තුනකට වගේ සැරයක් කැමති නම් ලොග් අවුට් කරලා ලොගින් කරන්න. ඒක ස්පෙෂල්ම කියලා නෑ. හැබැයි මට හිතෙනවා ඒක කරොත් ඔයාගේ අර මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් හයර් වෙන එකේ ඔයාගේ ඩිවයිස් එකේ ගැටලුවක් තියෙනවා නම් ඒක ඉක්මනට ඔයාලට විසඳ ගන්න පුළුවන්. අනිත් එක ලැබෙන හැම හයරම කරන්න බලන්න. මොකද මේ ඔයා හයර් කම්ප්ලීට් කරන විදිය අනුව ඇත්තටම හයර් වෙන ප්‍රතිශතය වැඩි කියලා හුඟක් කට්ටිය කියනවා. මොකද මේ මට ෆීල් වෙලා තියෙනවා ඒක. හයර් වැඩිපුර කැන්සල් කරන්න ඇත්තටම හයර් වෙන ප්‍රතිශතය ගොඩක් අඩු වෙනවා. ඉතින් එන හැම හයරම කරන්න. මොකද ඇත්තටම අපේ පළවෙනි පරමාර්ථය තමයි අපි හයර් එකක් දීවොත් විතරයි අපිට යම්කිසි මුදලක් අයින් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් හයර් ටික කම්ප්ලීට් කරන්න බලන්න. ඊට පස්සේ අනිත් එක පාරිභෝගිකයට හොඳ සර්විස් එකක් ලබා දෙන්න. මොකද ඔයාගේ තරු පන්තිය ඉහළ යන්න, ඒ කියන්නේ ස්ටාර් රේටින් කියන එක ඉහළ යන්න වැඩිපුරම බලපාන දෙයක් තමයි පාරිභෝගිකයාට අන්තිමට හයර් එකේ ඉවරනම් පස්සේ ඔයාලට ලබා දෙන තරු වර්ගය. ඉතින් අර 4.5 4.7 4.8 4.9 කියන එක ඉතින් ඔයාගේ රෑන්කින් එක ඉහළ යන්නත් අනිවාර්යෙන් මේ තරු පන්තිය අදාළ වෙනවා. මොකද ඔයා ප්ලැටිනම් ගෝල්ඩ් සිල්වර් බ්‍රෝන්ස් කියන ඒ කැටගරි එක තුල වලට යන්නත් ඔයාට අනිවාර්යයෙන්ම මෙන්න මේ තරු පන්තිය කියන එක ඇත්තටම ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා පාරිභෝගිකයට හොඳ සර්විස් එකක් දෙන්න. ඊට පස්සේ අන්තිමේට ඔයාට ඇග්‍රීමකට ලක් කරයි. මොකද කිසිම වෙලාවක පාරිභෝගිකයට බනින්න යන්න එපා. කිසිම වෙලාවක පාරිභෝගිකයට මැසේජ් කරන්න යන්න එපා. ඉතින් පාරිභෝගිකයට හොඳ සර්විස් එකක් ලබා දෙන්න. එතකොට පාරිභෝගිකයත් ඔයාට එයාගේ වගකීම ඉටු කරලා දෙයි. ඉතින් අනිත් එක තමයි මේ ඇත්තටම පික්මි ආයතනයෙන් ලබා දීලා තියෙන විශේෂම වැදගත්ම ඔප්ෂන් එක තමයි හීට් මැප් එක කියන එක. ඉතින් හීට් මැප් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පාරිභෝගිකයෝ වැඩි ස්ථාන ඔයාටම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඇත්තටම අර දේවාලට ගිහිල්ලා අංජනමක් බලනවා වගේ තමයි. ඉතින් ඒ ඇත්තටම ඔයාලට පික්මි ආයතන මෙච්චර උදව්වක් කරලා තියෙනවා. මොකද්ද? හයර් වැඩි ස්ථාන වලට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අපේ යුතුයකමක් තමයි සාමාන්‍යයෙන් අපිට හයර් වැඩි ස්ථාන අපි පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. මොකද data analysis එකක් වගේ සාමාන්‍යයෙන් මම නිකන් උදාහරණයක් කියන්න මෙහෙම දෙයක්. දැන් අපි සන්දා ඉන්නවා. සන්දා අපි බලනවා හයර් වැඩිපුර දැන් වෙලාව 12යි නම් 12ට වැඩිපුරම හයර් තියෙන්නේ කොයි හරියද?
එකට හයර් වැඩිපුරම තියෙන කොහේ හරි. ඉතින් අපි ඒක පොඩ්ඩක් සති දෙකක් තුනක් එක දිගට මෙන්න මේක පොඩි ඇනලයිසිස් පාර්ට් එකක් දායි යනවා. ඊට පස්සේ සති තුනක් විතර සඳා අඟහරුවාදා බදාදා කියන හැම එකක්ම අපි ඇනලයිස් කරලා ඉවරනම් පස්සේ සති 3-4 යද්දී අපිට වෙලාව බලන්න විතරයි අවශ්‍ය වෙන්නේ. මොකද ෆෝන් එක බලන්නවත් ඩිවයිස් එක බලන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ෆෝන් එක බලපු ගමන් අපි දන්නවා මෙන්න මේ පැත්තේ තමයි හයර් තියෙන්නේ. දැන් මං ඉන්න පැත්තේ හයර් නැහැ. හයර් තියෙන්නේ මෙන්න මේ පැත්තේ. ඉතින් ඒ වගේ පොඩි ඩිවලොප් මේ يعني ඩේටා ඇනලයිසින් පාර්ට් එකක් දාගන්න ඔයා විසින් ඔයාම හොයාගන්න බලන්න කොයි ප්‍රදේශයේද ටයිම් වයිස්ලි කියන්නේ මේ වෙලාව අනුව කොහෙද හයර් වැඩිපුර තියෙන්නේ කියලා. ඉතින් ඒකෙන් ඔයාට වෙන්නේ ඔයා වැඩ කරන ටයිම් එක තුල ඔයාගේ ටයිම් එක ප්‍රොඩක්ටිව් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වැඩ කරනවා නම් පැය 10ක් දවසකට ඔයාට හයර් හඹාගෙන ගිහිල්ලා අනිවාර්යයෙන්ම හයර් ටික කරා ගන්න පුළුවන්. මේ හයර් එකක් එනකම් බොරුවට පාඩුවේ පැත්තකට වෙලා කාගෙත් එක්ක හරි කයිය ගහන් ඉන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔයාටම හයර් තියෙන තැන් ටික පෙන්වන්න නිසා ඔයාට පුළුවන් වාහනේ පොඩ්ඩක් ඒ පැත්තට වාහනේ ලං කරගන්න. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාට ඒකට වෙනම ගාස්තුවක් හයර් වැඩිපුර يعني පාරිභෝගික වැඩිපුර ඉන්න තැන්වලදී ඔයාට වෙනම මුදලක් ඇඩ් වෙනවා ඒවා දුර ඉඳන් එනවට. ඉතින් ඒක නිසා මේ පුළුවන් තරම් හීට් මැප් එක කියන එක නම් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න බලන්න. අනිත් එක කාඩ් හයර් සහ කෑෂ් හයර්. ඉතින් ඇත්තටම මේක මම දන්නේ නැහැ මිනිස්සු කොයි පැත්තට යනවද කියලා. අපි හැමදාම ඒ කියන්නේ අපි දවසින් දවස තාක්ෂණයෙන් දියුණු වෙන්න ඕන මිසක් තාක්ෂණයෙන් ආයේ පස්සේ යන අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් කාඩ් හයර් කියන එක තමයි මම නම් දකින විදිහට ඇත්තටම මාර මේ සිකියුරිටි එක වැඩිපුරම තියෙන ඒකකයක් තමයි අනිවාර්යයෙන්ම මෙන්න මේ කාඩ් හයර් කියන එක. මොකද අපිට පාරිභෝගිකයගෙන් පාරිභෝගිකයා මුදල් ලබා දෙනකන් අපිට ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත් එක අපේ හිතේ චකිතයක් නැහැ පාරිභෝගිකයා මුදල් ගෙවයිද නැද්ද කියන එකවත් චකිතයක් කිසිම දෙයක් නැහැ. ඉතින් කාඩ් හයර් කියන එක ඇත්තටම වටිනවා. මම පොඩි උදාහරණයක් කියන්නම් ඔයගලන්ට. කවදාත් අපි දවසකට රුපියල් 500ක්වත් ඉතුරු කරන්නේ නැහැ. පොතේ දාලා ඉතුරු කරන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් කාඩ් හයර් යන හැම එකම වෙනම account එකක් open කරලා ඒකට තැන්පත් කරන්න. මොකද කවදා හරි දවසක ඔයාට මුදල් ටික වටිනවා. දවසක සාමාන්‍ය රුපියල් 500ක් විතර ඔයා ඩිපොසිට් කරොත් මේ account එකට මාසයක් යද්දි ඔයාට රුපියල් 15000ක් එතන හැදිලා තියෙනවා. දන්නෙත් නැහැ. ඔයාට ගානකුත් නැහැ. හැබැයි අවුරුදු එකමාරක් විතර යද්දි ඔයාට ලක්ෂ එකමාරක් විතර වගේ පොතක වෙනම තියෙනවා. ඉතින් මම කියන්නේ කාඩ් හයර් කෙනෙක් ඇත්තට වටිනවා. අනිත් එක කෑෂ් හයර් එකත් වටිනවා. කෑෂ් හයර් එකකදී කාඩ් හයර් එක වටිනවා. මොකද ගාන මොනවා වුණත් පාරිභෝගිකයාට දෙන්න බෑ කියන්න බෑ. අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා ගෙවලා ඉවරයි. ඉතින් කෑෂ් එකත් වටිනවා. කාඩ් එක මම දකින ඉදිරි කෑෂ් එකට වඩා ගොඩක් කාඩ් එක වටිනවා. ඉතින් කාඩ් කෑෂ් කියලා වෙන් කරන්න යන්න එපා. දෙකම ඔයාලට හම්බෙන මුදලක් දවස් ගණන් වරු ගණන් පැය ගණන් යන්නේ නැහැ. ඔයාගේ account එකට ඒ වෙලාවෙම ඔයාගේ my finance එකකින් ඔයාගේ account එකට transfer කරගන්න පුළුවන්. ඉතින් මගේ තවත් වීඩියෝස් තියෙනවා බලන්න my finance එකකින් කොහොමද ඔයාගේ account එකට සල්ලි transfer කරන්න කියලා. ඉතින් අන්තිම එක මම දකින විදිහට ඉතින් ළඟ හයර් දුර හයර් කියලා වෙන් කරගන්න එපා. ළඟ හයර් දුර හයර් කියලා ඇත්තම දෙයක් නෑ. මේ සමහරක් කට්ටිය හිතන දුර හයර් කියන එක තමයි ඇත්තම වටින්නේ කියලා. ඒ වුණාට මට දැනෙන විදිහට මම දන්නේ මට දැනෙන විදිහට ළඟ හයර් එකක් කියන එක ඇත්තම වටිනවා. මොකද දුර හයර් එකක් ගිහිල්ලා ආයේ ඇත්තම එන්න හයර් එකක් නැත්තම් ඒක අපිට ඇත්තම ලොකු පාඩුවක්. ඉතින් පොඩි හයර් වදිනවා කියන්නේ හෙට මෙහෙට ඉතින් ලොකු පෙට්‍රල් වේස්ටේජ් එකක් යන්නෙත් නෑ. ඉක්මනට හයර් ටික කරගන්නත් පුළුවන්. විශේෂම දේ තමයි පෙට්‍රල් කොස්ට් එක ගොඩක් අඩුයි. අනිත් එක හැම තැනකින්ම හයර් එකක් වඩ ගන්න පුළුවන්. අර දුර හයර් එකට වඩා ඉතින් ළඟ දුර කියලා බලන්න එපා. අනිවාර්යෙන් හයර් එකක් කරන්න. මොකද ඔයා ඇවිල්ලා ඉන්නේ හයර් එකක් දුවා ගන්න, ඇවිල්ලා ඉන්නේ හම්බ කරන්න. ඉතින් මේකේ පික්මී ආයතනයේ මම දකින විදිහට වෙන කිසිම දෙයක් නැහැ. ඉතින් හයර් එකක් දීවොත් ඔයාට හම්බ කරගන්න පුළුවන්. රයිට්. ඔය ටික ඇත්තටම ෆලෝ කරලා බලන්න. මම නිකන් ඔයාලට උදාහරණයක් විදිහට මම මෙහෙම දෙයක් දෙන්නම්. ඉතින් දවසට සාමාන්‍යයෙන් අපි පැය 10ක් වැඩ කරනවා කියලා හිතන්නකෝ. අපි සාමාන්‍යයෙන් දවසට පැය 10ක් විතර වැඩ කරනවා. ඉතින් එක හයර් එකක් කරන්න අපි හිතමු දවසට පැය 10ක් වැඩ කරන කෙනෙක් එක හයර් එකක් කරන්න විනාඩි 30ක් ගන්නවා. ඇත්තට මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ විනාඩි 30ක් කියන්නේ නෑ හුඟක් වෙලාවට හයර් එකක් කරන්න. අපි උදාහරණයක් විදිහට මේක කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් විනාඩි 30ක් විතර ගත්තොත් එහෙම දවසකට සාමාන්‍යයෙන් හයර් 20ක්
පැය 10ක් ඇතුළත ඔයාලට කරන්න පුළුවන්. හරිද? එතකොට මේ පැය 10ක් ඇතුළත හයර් 20ක් කරන්න පුළුවන්. ඊට අමතරව අපි හිතමු මේ එක හයර් එකක්. ඒ කියන්නේ මේ එක හයර් එකක් රුපියල් 300ක් විතර අපි ගත්තොත්. ඒ කියන්නේ එක හයර් එක ඇවරේජ්ලි වටිනාකම රුපියල් 300යි. උදාහරණයක් විදියට. හරිද? ඉතින් මේ රුපියල් 300ක් කියලා ගත්තොත් ඔයාට දවසේ ආදායම හයර් 20ක් කරද්දී රුපියල් 6000ක් ඔයාට ලාභයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක සුද්ධ ලාභෙද? නැහැ. මොකද දැන් උදාහරණයක් විදියට අපි හිතමු ත්‍රිරෝද රථයක්. ත්‍රිරෝද රථයක් සාමාන්‍යයෙන් 112ක් ආයතනයට කමිෂන් එකක් විදියට ගෙවිය යුතුයි. 112ක්. ඉතින් මේ 112 කියන එක අපි ඇත්තටම රුපියල් 6000ට 112ක් කියලා ගත්තොත් එහෙම රුපියල් 720ක් වගේ තමයි අය වෙන්නේ. මොකද 112 කමිෂන් එක නිසා. එතකොට සාමාන්‍යයෙන් අපි හයර් 20ක් කරන්න ඇත්තරම පෙට්‍රල් වේස්ටේජ්ජයක් යනවා. පෙට්‍රල් වේස්ටේජ්ජයක් යනවා. ඉතින් මෙහෙම දෙයක් හිතමු. සාමාන්‍යයෙන් අපි හයර් 20ක් කරන්න. ඒ කියන්නේ එක හයර් එකක් අපි ගන්න රුපියල් 300ක් විදියට. ඉතින් 300 බෙදනවා අපි රුපියල් 74න්. ඉතින් එක හයර් එකක් සාමාන්‍යයෙන් වෙන්නේ කිලෝමීටර් 4ක් විතර මේ රුපියල් 300ක හයර් එකක් ගත්තොත් එහෙම ඒක කිලෝමීටර් 4ක් වගේ තමයි එන්නේ. ඉතින් කිලෝමීටර් 4ක් හතරේ හයර් අපි දවසකට 20ක් කරොත් සාමාන්‍යයෙන් අපි කිලෝමීටර් 81ක් විතර දුවලා තියෙනවා. ඉතින් කිලෝමීටර් 81ක් විතර අපි දුවලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් එන හැම වීල් එකක්ම ලීටරයට කිලෝමීටර් 20ක් විතර දුවන්න පුළුවන් විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඉතින් අලුතෙන් මෙන්න ඒවා නෙමෙයි මම මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි පැදලා තියෙන ඒවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 20 ලීටරයට කිලෝමීටර් 20ක් 18ක් විතර අනිවාර්යෙන් වැඩ කරනවා. අපි උදාහරණයක් විදිහට 20ක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 20ක් ගත්ත ඒ කියන්නේ කිලෝමීටර් 80ක් දුවන් 81ක් යන්න අපිට යන්නේ ලීටර් 4යි. ලීටර් 4යි යන්නේ. ඉතින් ලීටර් 4ක් කියලා කියන්නේ රුපියල් 1212ක් වගේ තමයි ඔයාට පෙට්‍රල් කොස්ට් එක යන්නේ දවසකට මෙන්න මේ හයර් 20ක් කරන්න. ෆ්‍රී විල් එක. ඉතින් එතකොට මේ 1212යි මේ අපි හොයපු රුපියල් 6000න් ඒ ගාන අඩු කරොත් ඔයාට 4068ක ලාභයක් ඔයාට දවසට තියෙනවා. 4068ක දවසට ලාභයක් හම්බ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි මාසයක් මේ විදිහට වැඩ කරොත් එහෙම මාසෙකට රුපියල් 1,22,40ක ශුද්ධ ලාභයක් ඔයා ලබනවා මෙන්න මේ පික්මි එකකින් මාසයක් වැඩ කරලා දවසට පැය 10ක් වැඩ කරොත්. ඊට අමතරව ඔයාගේ අපි හිතමු ප්‍රයිවට් හයර් දුවන රුපියල් 30000ක කියන යන එන ගමන් හම්බ වෙන හයර් වලින් රුපියල් 30000ක් ඔයා හොයා ගන්නවා. එතකොට ඊට අමතරව පික්මි එකකින් සතියට ලබා දෙන ඉන්සෙන්ටිව් වලට ගන්න පුළුවන්. දැන් මේ දවස්වල යන අවුරුදු බෝනස් එක ඉතින් ඒක රුපියල් 15000ක් වෙනවා. අපි සේරම අතහැරලා අපි හිතමු රුපියල් සතියට රුපියල් හයර් 130ක් කරලා සතියට රුපියල් 8000ක් හම්බ වෙනවා කියලා. ඉතින් එතකොට සති 4ට ගත්තොත් එහෙම 36000ක් ඔයාට මෙතෙන්ද මේක එකතු කරන් පස්සේ සාමාන්‍යයෙන් ඔයාට මේ මාසික ශුද්ධ ලාභය 1,84,040ක වගේ ප්‍රමාණයක් ඔයාට මේ පික්මි එක දුවලා ලබා ගන්න පුළුවන්. ඉතින් තව කතා මොකුත් නැහැ. එතකොට ඔයගලන්ටම තේරෙයි මෙන්න මේක තමයි ඇත්තම කතාව. ඉතින් චුට්ටක් හරියට දුවලා බලන්න කවුරුත් කියන දේවල් විශ්වාස කරන්න එපා. මොකද
හුඟක් කට්ටිය කියන්නේ ලාභයි කියලා කියන්නේ පාඩුයි කියලා තමයි කියන්නේ. හැබැයි ඔය පාඩුයි කියන හැමෝම පික්මී දුවනවා. කිසිම කෙනෙක් පික්මී දුවන්නේ නැතුව අයින් වෙලා කවදාවත් කියන්නේ නැහැ මේක පාඩුයි මං අයින් වුණා කියලා. ඉතින් පික්මී දුවන ගමන් තමයි ඔයගොල්ලන්ගේ ඔළුවට දාන්නේ පික්මීක පාඩුයි කියලා. ඉතින් ඒ වගේ කවුරුත් කියන කතා නිවට කතා හිතන්න එපා. ඔයාට ෆීල් වෙනවා නම් මේක හොඳයි කියලා ඔයා ඒ වැඩේ කරන්න. කවුරුත් කියන දේවල් අහන්න යන්න එපා. මොකද තම හිසට තම අතමේ සෙවණැල්ල කියලා කියනවනේ. ඉතින් ඒක නිසා කවුරුත් කියන දේවල් අහන්න යන්න එපා. අනිත් එක එකම දේ තමයි ඔයා හයර් එකක් දුවන්න යනවා නම් හයර් එක දුවන්න කාගෙත් එක්කවත් ඔය නිකන් භජනේ දාගෙන පාඩුවේ ඉන්න එපා වගේ කාලේ කාගෙන. මොකද එහෙම වුණොත් එimhe ඔයාගේ දවසේ ඔයාට තියෙන ටාගට් එක කරගන්න හම්බෙන්නේ නැහැ. එතකොට විශේෂම දේ තමයි කවුරු මොනවා කිව්වත් කවුරු පාඩුයි ලාභයි කිව්වත් ඔයා කියන්න පුළුවන් නම් හරියනම් ඒවට අලාභ නම් ඔයා මේකෙන් අයින් වෙන්න. මං ඒක තීරණය කරන්නම් කියලා. මොකද ඔය අලාභයි කියන හැමෝම පික්මී දුවනවා. මම දන්න තරමේ. ඉතින් ඒක තමයි මගේ තියෙන يعني පික්මී දුවලා මම ලබාගත්ත අත්දැකීම ඔන්න ඕක තමයි. ඉතින් මම ඒක ෂෙයා කරගත්තේ ඔයගොල්ලොත් එක්ක වැරදි අදහසකින් නෙමෙයි. ඉතින් අර ඔළුවේමයි තියෙන මලක ටික අතහැරලා දාන්න, කඩලා දාන්න. එතකොට ඔයාලටත් පුළුවන් දවසට අනිවාර්යයෙන්ම රුපියල් 4000 5000 හම්බ කරගන්න සුද්ධ ලාභයක් විදියට හම්බ කරොත් තමයි ඉතින් ඔයාට තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ඉදිරියට තවත් අලුත් එපිසෝඩ් ටිකක් කියනවා. මොකද මේ කොහොමද හයර් දුවන්නේ, හයර් වැඩි කරගන්නේ කොහොමද, එතකොට ඩිරෙක්ෂන් හයර්ස්, එතකොට දැනටත් මම ඩිරෙක්ෂන් හයර්ස් කියන එක අරන් ඉවිල්ලා තියෙනවා. ඉතින් මගේ සීරීස් එක බලන්න. අනිත් එක මම ඉස්සරහට මයි ෆයිනන්ස් එක ගැන මයි ෆයිනන්ස් එක අලුතින් අප්ඩේට් වෙන ඒවා ගැන අනිවාර්යයෙන්ම මම ඔයගලන්ට කරනවා. ඉතින් ඒක නිසා මගේ channel එක ටක් ගාලා ගිහලා හොඳයි නම් අපි අද මේ කතා කරපු චුට්ටක් හරි ඔයගලන්ට වැදගත් වුණා නම් ඉතින් මේක අලුතින් එන කට්ටියටයි පරණ කට්ටියට දෙකටම ඉතින් වැදගත් වුණා නම් විතරක් දාන්න මට subscribe පාරක් share කරන්න මේ වීඩියෝ එක. එතකොට මට තවත් අලුත් වීඩියෝස් ඔයගලන්ට ගේන්න පුළුවන්. එහෙනම් එතකන් යාළුවනේ. එහෙනම් සියලු දෙනාටම දල්ලා සමග පිටයි සියලු දේ ආරක්ෂාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වැඩි වැඩියෙන් හම්බ කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මුතු ටීවී channel එකෙන් මම අදින් සමුගන්නවා තවත් අලුත් දෙයක් අරගෙන මම හෙට අනිත් තම ඔයගොල්ලන් හම්බෙන්න යනවා. එහෙනම් සුබ දවසක්.